පිළිගන්නවා ඔක්කොම ෆාස්ට් බුලට් YouTube channel එකෙන් ගේන තාත් අලුත් වීඩියෝ එකක්. ඉතින් අද ප්ලේ කරන්න අපි යන්නේ Clash of Legends කියන එක. ඉතින් මේක ගොඩක් වෙලාවට COC එහෙම නැත්නම් Clash of Clans කියන ගේම් එකට ගොඩක්ම සමානයි. ඉතින් අපි අද කරන්නේ මේක ගේම් එකේ ටයිප් එක කොහමද කියලා පොඩ්ඩක් බලලා ගේම් එකේ විදිහ පොඩ්ඩක් බලන එක. ඉතින් ගේම් එකට යන්න කලින් කියන්න ඕනේ වීඩියෝ එක ලයික් කරන්න, වීඩියෝ එක ෂෙයා කරන්න, ඔයාලගේ හැම යාළුවොටම කමෙන්ට් කරන්න. ඒ වගේම අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. හරි. ඉතින් දැන් ගේම් එක load වුණා. ඉතින් මේක මම පටන් ගත්ත ගමන්ම නෙවෙයි. ඉතින් මෙහෙම තමයි මගේ දැනට clans එක තියෙන්නේ. ඉතින් මේක තමයි මගේ රාජධානිය වගේ එක. හරිද? ඉතින් මුලින්ම මේක මෙහෙම එක තියෙනවා buildings. මේ ඉතින් එක buildings තියෙනවා. දැන් මම මෙතන එක පැහැදිලි කරන්නේ නැහැ. ඉතින් දැන් මෙතන wall තියෙනවා. මෙන්න මේ එක wall එකක් ගත්තාම ඒවා level 5. එතකොට මෙන්න මේ තියෙන අනිත් ඒ wall එකත් level 4. ඉතින් මේ ඔක්කොම දේවල් update කරයි. ඉතින් ඊළඟට අපි බලන්නේ මේ hero Taven කියන එක. ඉතින් මෙතනදී අපිට ගොඩක් heroes ලා ඉන්නවා. මෙතනදී අපිට Marvel, DC comics වල හැම එකේම තියෙන heroes ලා ගොඩක් ඉන්නවා. ඉතින් මුලින්ම Optimus මට ඉන්නවා. මෙයා තමයි UR. ඒ UR කියන්නේ මෙතන ඉන්න heroes ලගෙන් හොඳම කට්ටිය. මේ ඔක්කොම UR උඩ ඉන්න පේලියන. ඊළඟට Thor වගේ කට්ටිය SSR වෙන්නේ. කට්ටිය තමයි දෙවෙනි යන හොඳම එක. ඉතින් මම එකෙන් පෙන්නන්න. මෙන්න මේ ඉන්න heroes ලා ටික තමයි UR. ඒ කියන්නේ හොඳම ටික. ඊළඟට මේ epic කියලා තියෙන SSR. මේ කට්ටිය තමයි ඊළඟට හොඳ ටික. ඊළඟට general මේ star NR ඒ ඔක්කොම මේ general කට්ටිය. කටේ normal කට්ටිය. ඊළඟට මෙතනින් ගියාම අපිට එක buildings තියෙනවා. අපිට මේ අර දැන් මෙහෙම ඔය අපේ building එකට අනම්මනම් දාගන්නත් පුළුවන්. ඒ වගේම අපිට තවත් එක තැන් වලට අනම්මනම් දාගන්න පුළුවන්. ඊළඟට අපිට පුළුවන් මෙහෙම එක කට්ටියත් එක්ක බැටල් කරලා දිනන්න. ඉතින් මේ තියෙන මම බැටල් කරපු ඒවා දැනට easy hard කියලා level දෙකක් තියෙනවා. ඉතින් අපි මුලින්ම normal එකක් ගහලා බලමු. හරි අපි දැන් මම එකපාරම මේක perfect අර තුනක්ම ගහලා තියෙන්නේ. අපි නිකන් එකක් ගහලා බලමු. හරි. ඕකේ. දැන් load වෙනවා. හරි දැන් මෙහෙම තමයි තියෙන්නේ. එතකොට මෙහෙම ඒ කට්ටියක රාජධානිය තියෙනවා. අපිට තියෙන අපේ ඉන්න heroes ලා මෙන්න මෙහෙම දාන්න. එතකොට ඒ කට්ටිය දිගටම වැඩේ කරගෙන යනවා. එහෙම වුණාම එතකොට ඒ කට්ටියක මෙන්න මේ යට ඒ කට්ටියගේ abilities තියෙනවා. ඉතින් මෙන්න මෙහෙම දැන් මේ Batman ගේ ability එක. එතකොට එයාගේ ability එයාගේ අර bats ලා වගේ ඇවිල්ලා මෙතන goal එහෙම සුදු කරලා උදව් කරනවා. මෙහෙම එක කෙනාට ගොඩක් ability තියෙනවා. ඉන්න දැන් මම පෙන්නන්න තව කෙනෙක්ගේ. මේ ඉන්නේ. මෙයා දැක්කම මෙයා තිබ්බා. එතන මෙතනින් ඊතලයක් ඒ අර එයාගේ අර කරන වැඩේට වඩා නිකන් වෙනස් ability එකක්. මෙන්න මෙහෙම අපි මේ අනම්මන මේ කුඩු කරන ගානේ අපිට ability අනම්මන හම්බුනා. ඉතින් දැන් perfect අපි දෙවෙනි පාරටත් මේක win කරා. හරි. ඉතින් මම match ගොඩක් ගහන්න යන්නේ නැහැ. තව එක match එකක් ගහමු. මෙතන ගහන්න යන්නේ මම මෙන්න මේ resort raid කියන online දැන් අපි ගහනවා වගේම තව මේ වෙලාවේ ගහන කට්ටියත් එක ගහන match එක. හරි. දැන් මගේ ගහනවා වගේ ඉන්න කට්ටිය තමයි මෙතනත් ඉන්නේ. අපි match එකට ගිහින් බලමු. ඕකේ. පොඩ්ඩක් දැන් ලැග් වෙනවා. ඕකේ. එහෙම දැන් දාගෙන යනවා. heroes ලා දැන් හිතන ගහ ගන්නවා. ඒ කට්ටියටත් heroes ලා ඉන්නවා. එන්න එහෙම. ඉතින් මම අද මේකෙදි වැඩි explain කරන්න යන්නේ නැහැ වැඩි. නිකන් මෙහෙම පොඩ්ඩක් පෙන්නන එක විතරයි කරන්නේ. ඉතින් වැඩි ගැම්මටම වීගෙන යනවා. දැන් අපේ කට්ටියත් මෙහෙම මැරෙනවා. දැන් මට මේක දිනා ගන්න පුළුවන් වේද කියලා ෂුවර් නෑ. ඒ වුණාට බලමු ඉතින්. ඕකේ දැන් මගේ ඔක්කොම කට්ටිය මැරෙන සීන් එකේ තියෙන්නේ. දැන් බෑ මගේ තව ඔක්කොගේම කට්ටියගේ හෙල්ත් අඩුයි. කමන්නේ මේ බලමු පුළුවන් වේද කියලා. එක තරුවක් ගහලා තියෙන්නේ කොහොමද? මේ අනිත් කට්ටියක තමයි අඩුව. ඔප්ටිමස්යි බැට්මෑන් උයි දැනට ඉතරලා ඉන්නවා. ඒක ඒ දෙන්නම UR. වෙනාට ඒ කට්ටියගෙත් තව ඉන්නවා. ඒ දෙන්නගෙම දැන් මාරට හෙල්ත් අඩුයි. දැන් ඉතින් අද මම වැඩි දේවල් එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැනේ. ඉතින් ඔයාලා කමෙන්ට් කරන්න ඔයාලට ඕන මොඩල් ගේම් ප්ලේ එකක් අනිවාර්යයෙන්ම ගේනවා. හරි ඉතින් මේ කට්ටිය දැනට ගහගෙන යනවා වැඩි. ඒ වුණාට මම නම් හිතන්නේ මේ කට්ටියත් අපිට ඔය මෝටාස් එහෙම මේ කට්ටියටත් තියෙනවා. මේ ඔය ගොඩක් වදිනවා. එතන මේ දැන් ඒ කට්ටියගෙත් තව කට්ටිය ඉන්නවා. මම හිතන්නේ අපේ ඉවරයි. කට්ටිය ඩෙඩ් තව. ඕකේ
ඔප්ටිමස් ඉතුරුයි. හරි මං හිතන්නේ අපි දිනමු. අපි දිනන්න යන්නේ මං නෑ. අයියෝ ඉවරයි. අපි පරිදි ඔන්ලයින් මැච් එකක් ගහලා අපි තරු දෙකක් ගත්තා. ආයෙ උනාට අපි තව උඩ එක්කෙනෙක් ඉන්නවා. එයා නම් තනියම කොහොමත් ඔය වැඩේ කරන්න බෑ. හරි ඒත් ඉවරයි. හරි ඉතින් තරු දෙකක් ගත්තින්ද අපිට මෙහෙම යනම් මනම් ඇරෙනවා. ඉතින් මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට හරි දැන් මෙහෙම ගියොත් මෙහෙම දැන් අපි හීරෝස්ලා කියලා දුන්නා. මේ තියෙන අපේ කමාන්ඩ් එක. කමාන්ඩ් එකට මම එකක් දාලා තියෙන්නේ. ඒක ලෙවල් වෙද්දි තමයි අපිට මේ අනම් මනම් ඇරෙන්නේ. ඉතින් මෙතන චැලෙන්ජ් අරේනා කියලා තියෙනවා. ඒක කරන්න තියෙන චැලෙන්ජ් එක. මේක ඒක නම් මට නම හරියට කියාගන්නත් බෑ. ඒකෙත් බැටල් කරන එකක් තමයි. ඉතින් එහෙම ගොඩක් ඒවා තියෙනවා. මෙතන ලීග් හෝල් කියලා තියෙනවා. ඉතින් එතන අපිට උඩින් බිල්ඩර්ස්ලා කියලා කට්ටියක් ඉන්නවා. ඉතින් අපිට තව විෂින් පූල් කියලා එකක් තියෙනවා. මෙන්න මෙහෙම ඒ විෂින් පූල් එකෙන් අපිට පුළුවන් මෙන්න මෙහෙම මැනික් දීලා හරි මෙන්න මෙහෙම විෂ් දීලා හරි අපිට මොන හරි අපිට අවශ්‍ය දේවල් ගන්න. ඉතින් මේක තමයි ගේම් එක. ඉතින් COC කියන එක. ඉතින් ඊට අමතරව මෙන්න මේ ස්පෙෂල් ඉවෙන්ට්ස් අනම් මනම් එනවා. ඉතින් ඒවත් අපිට බයි කරලා එහෙම ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා අදට වීඩියෝ එක කරා ඇති කියලා. එහෙනම් අපි තවත් මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හම්බුනා. Thank you.